මරණ මංචකේ දැන් ඔය එළවයි මෙලවයි දෝලණය වෙනකොට එහා පැත්තයි මෙහා පැත්තයි පේන වෙලාවක් එනවා. එතකොට තමයි හිතෙන්න ඕනේ අර අපි සසරේ කරපුවා මේ ආත්මය තුල කරපුවා ඒ වෙලාවේ තමයි අර අපි තනි වෙන වෙලාව. අර මරණ මංචකේ එළව මෙලව දෝලණය වෙනකොට පේනවා යන්නේ කොතනද කියන එක. හැබැයි කාටවත් ඕක බලලා ආපහු වෙන්න පුළුවන්ද? එතකොට ධම්මික උපාසක දැක්කනේ තමන් මැරිලා ඉන්නවා. එතකොට කියනවා පොඩ්ඩක් නවතින්න. කාටද කියන්නේ? දිව්‍ය ලෝකවලින් එන මේ දෙවි දේවතාවුන්ට කියන්නේ අර මට මේ පිරිට්ටි කහලා ඉවර වෙනකන් ඉන්න දෙන්න. නමුත් භික්ෂුන් වහන්සේලා වැරදියට වටහාගෙන භික්ෂුන් වහන්සේලා නැගිටලා යනවා. බුදුරජාණන් වහන්සේ ගාවට ගිහින් කිව්වට පස්සේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා දැන් ධම්මික උපාසක දිව්‍ය ලෝකෙ ඉපදිලා ඉවරයි. එතකොට ඔය ධනංජානි සූත්‍ර දේශනාව තුල අපි දැන් ඔය තරුණය අහලා තියෙන ප්‍රශ්නය අන්තිම මොහොතේ පළවන සිතුවිල්ල සමහරට යාට මෙහෙම හිතනවා වෙන්න පුළුවන් කොච්චර පිංකම් කරත් වැඩක් නැහැ. අන්තිම මොහොතේ මොකක් හරි පොඩි ඩවුට් එකක් හිට්ටොත් එහෙනම් මොකද වෙන්නේ? අර ඒකමයි කියන්නේ අර අද එයිමරු නේ කුමටද කුසලට කම්මැලිවන්නේ. අර එක තප්පරයකින්වත් මතක් වෙන්න නරකයි අකුසල් සිතුවිලි. එක මොහොතකවත් ඉස්මතු වෙන්න නරකයි කරපු පව්කාරකම්. ධනංජානි සූත්‍ර දේශනාව තුළ ධනංජානි කියනවා දැන් ඇත්තටම ධනංජානි බමුණා වගේම දේවල් අපි දැකලා තියෙනවා. පිරිත් කියන්න ගියාට පස්සේ සමහරු කියනවා නේද දැන් අර විකාරෙන් දොඩවනවා වායි කියලා. ඒ කියන්නේ කන්නේ බොන්නේ නැහැ විකාරෙන් දොඩවනවා වායි කියලා කියනවා. එතකොට තව සමහරු කියනවා ඔය හූ කියනවා තියනවා කියලා. දැන් මේ අපේ කරජකයේ මාංශකය ඒ කියන්නේ උත්පත්තියයි මරණයයි අතර තියෙන මේ ජරාවයි ව්‍යාධියයි එක්කනේ ගමන් කරන්න නඩත්තු වෙන්නේ මේ ඇඟ මේ ශරීරය. ජරාව ව්‍යාධිය එක්ක නඩත්තු වෙන මේ ශරීරය අබලන් වුණාට පස්සේ අපි ගොඩක් අසරණ වෙනවා. අපිට අර කර කියා ගන්න දෙයක් නැතු යනවා. එතකොට අර මරණ මංචකේ හැඟීම් සිතුවිලි පහළ වෙන එක ආසන්න වුණාට පස්සේ අපි කියනවා දැන් ඔය මොකද කර කියා ගන්න බැරුව ඉන්නවා ඇස්වත් අරින්නේ නැහැ කියලා කියනවනේ. වතුර ටිකක්වත් පෙවෙන්නේ නැහැ කියලා. ඒ වුණාට බඩගිනි නැතුවද? බඩගිනි තියෙනවා. ඉපාස වයසට ගියා කියලා මොකෝ කන්න බොන්න උමනාව නැති වෙන්නේ නැහැ. ඒ වේදනාව කියාගන්න උමනාව තියෙනවා. ඒක සල්ලි තිබ්බාය නැතයි කියලා ඇති නැති එහෙම එකක් නැහැ. හැබැයි කිසිදු හැඟීමක් පිට කරගන්න බැරි කොට මොන දුකක් විඳිනවද?